ආයිබෝවන් සුපුරුදු පරිදි අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා ලෝකයේ හොඳම ආරංචි රැගෙන එන අපේ අහන්න good news channel එකට. අදත් අපි අරගෙන ආවා ඔබේ හදවතට සතුට ගේන ඒ වගේම ලෝකය වෙනස් කරන අලුත්ම තාක්ෂණික සහ විද්‍යාත්මක සුබ පණිවිඩ ගොඩක්. අද අපි විශේෂයෙන් කතා කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ විශාලතම අභියෝග දෙකකට තාක්ෂණයෙන් ලැබිලා තියෙන විසඳුම් ගැන. මුලින්ම කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ වරුන්ගේ සහාය ඇතිව මොළයේ රෝගවලට ප්‍රතිකාර කරන විප්ලවීය වෙනස. දෙවැනියට අපේ පෘථිවිය සුරක්ෂිත කරන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලෝකෙටම බලාපොරොත්තුවක් දෙන සුබ ආරංචි. එහෙනම් ඔබ සූදානම් අපි ලෝකය වෙනස් කරන හොඳ ආරංචි සමගින් ගමන ආරම්භමු. මොළයේ රෝග නිසා මිලියන ගණනක් මිනිසුන් අදටත් පීඩා විඳිනවා. එහෙත් නවීන කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා දැන් අපිට විශාල බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තාක්ෂණික යුගය රෝග හඳුනා ගැනීමේ සිට සැත්කම් දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම වෙනස් කරමින් සිටිනවා. මොළයේ සැත්කම් කියන්නේ ඉතාමත් අවදානම් සහිත ක්‍රියාවලියක්. නමුත් දැන් ඉතා ඉහළ නිර්වද්‍යතාවයකින් රොබෝවත් වෛද්‍යවරුන්ගේ සහයට පැමිණ තිබෙනවා. AI මගින් ලබා දෙන ත්‍රිමාන රූප සටහන් අනුව මේ රොබෝ අත්වලට මිලිමීටරයටත් අඩු නිවැරදිතාවයකින් මොළයේ සියුම් කොටස්වල සැත්කම් කරන්න පුළුවන්. මෙය මිනිස් දෝෂවල සිදුවන අවදානම බිඳුවටම අඩු කරනවා. රොබෝවරු සැත්කම් කරන අතරේ AI වලට පුළුවන් මිනිස් ඇසට හසු නොවන තරම් සියුම් වෙනස්කම් දත්ත තුලින් විශ්ලේෂණය කරන්න. උදාහරණයක් විදිහට ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට වසර ගණනකට පෙර එහි රෝග ලක්ෂණ හඳුනා ගන්නට AI වලට හැකියාව ලැබිලා තියෙනවා. එයින් සිදුවන්නේ රෝගය උත්සන්න වීමට පෙර කාලෝචිත ප්‍රතිකාර ලබා ගැනීමට හැකියවීමයි. රෝගයකින් පසු සුවය ලබන රෝගීන්ට ශාරීරික පුනරුත්ථාපනයට දැන් ස්වයංක්‍රීය රොබෝ උපකරණ යොදා ගන්නවා. මේ රොබෝවරුන්ගෙන් පුළුවන් රෝගියාගේ අවශ්‍යතාවයට අනුව ව්‍යායාමවල තීව්‍රතාවය වෙනස් කරන්න. මෙනිසා රෝගීන්ට වඩා ඉක්මනින් සහ කාර්යක්ෂමව නැවත සාමාන්‍ය ජීවිතයට එන්න පුළුවන්. මේ නව තාක්ෂණය අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුළු මුනින්ම පරිවර්තනය කරනවා. මොනතරම් හොඳ ආරංචියක්ද ඒක? එහෙම නේද? රොබෝවරුන් අපේ ජීවිතය බේරන අතරේ අපේ පෘථිවිය සුරක්ෂිත කරන අනාගතය ආලෝකමත් කරන තවත් විශේෂ සුබ පණිවිඩයක් තමයි පුනර්ජනනීය බලශක්තිය කියන්නේ. සූර්ය බලය අද ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන බලශක්ති ප්‍රභවයේ බවට පත් වෙලා. නව තාක්ෂණය නිසා සූර්ය පැනලවල කාර්යක්ෂමතාවය ඉතාම ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ඒවායේ නිෂ්පාදන වියදම විශාල ලෙස පහත වැටලා තියෙනවා. මෙයින් දුප්පත් රටවල් ඇතුළු ලෝකයේ ඕනෑම කෙනෙකුට දැන් පහසුවෙන් සහ අඩුම වියදමකින් තමන්ගේ විදුලිය නිපදවා ගන්නට පුළුවන්. ඒ වගේම දැන් මුහුදේ පාවන සුළං ටර්බයින විශාල වශයෙන් ස්ථාපිත කරමින් තිබෙනවා. මේවා ගැඹුරු මුහුදේ ස්ථාපනය කරන්න පුළුවන් හින්දා කලින් සුළං බලය ලබා ගන්න බැරි වුණ ප්‍රදේශවලට පවා දැන් අඛණ්ඩ බලශක්ති ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මුහුදු ජීවීන්ට හානියක් නොවන පරිදි නිර්මාණය කර තිබීම. බලශක්ති ක්ෂේත්‍රයේ තිබුණු විශාලතම අභියෝගයේ වෙච්ච බලශක්තික බඩා කිරීම සඳහා දැන් හරිත හයිඩ්‍රජන් විසඳුම් ලබා දී තිබෙනවා. මේ හයිඩ්‍රජන් නිපදවන්නේ පුනර්ජනනීය බලශක්තිය පමණක් භාවිතා කරලා ජලය වෙන් කිරීමෙන්. මේකෙන් අපිට පුළුවන් කර්මාන්ත ප්‍රවාහන සහ බලශක්තිය ගබඩා ශ්‍රේෂ්ත්‍රවල කාබන් විමෝචනය සම්පූර්ණයෙන්ම නවත්වන්නට. බලන්න මේ හැම පියවරකින්ම වෙන්නේ අපේ පෘථුවිය වඩා හොඳ තැනක් බවට පත් කිරීමයි. මේවා ඇත්තටම අපේ අනාගතය ගැන ලොකු විශ්වාසයක් තබන්න පුළුවන් ආරංචි.
රොබවරුන්ගේ සහය ඇතිව මොලයේ රෝග ජයගන්නා උත්සාහයත් පිරිසිදු බලශක්තියෙන් අපේ පරිසරය සුරක්ෂිත කරන්න දරන උත්සාහයත් අපිට කියන්නේ අපේ ලෝකය දිනෙන් දින යහපත් අතට හැරෙන බවයි. ඉතින් මේක ගුඩ් නිවුස් එකක් නෙවෙයිද? මේ වගේ තවත් good news දැනගන්න අදම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා.